එදා හොඳටම මහන්සි වෙලා ගෙදර යන ගමනේ හිටියේ. එයාට දැනුනේ කවුරු හරි එයාගේ පස්සෙන් එනවා. ඉතින් එයා පස්ස බලන්න බයෙන් තමයි හිටියේ. ඒ බලපුවාන් දකින දර්ශනයට එයා අකමැති වුණා. ඉතින් තම හිතට ධෛර්යය ගත්තු එයා පස්සා බලනවද නැද්ද කියලා හිතමින් යනකොට එයාට හිතුණා එකපාරටම පස්සා බලන්න. ඒත් ඒක කරන්න බෑ කියලා හිතුණු එයා තව දිගටම ඉස්සරහට ගියා. ඉතින් පස්සේ එයා ඉස්සරහට යනකොට එයාට හිතුණා හිතට ධෛර්යය අරගෙන පස්ස බලන්න. ඉතින් එයා එකතැන නැවතිලා කල්පනා කරා තමයි මොකද මේ වෙන්නේ මොකද කියලා. ඉතින් එයා බහින් වෙහෙ ඉන්නකොට එයා හොරින් වගේ පිටිපස්ස බැලුවා. එයා දැක්කා තමන්ගේ පිටිපස්සේ ඉන්න මිනිස්සෙක්ගේ දුවට සමාන රුවක්. ඉතින් එයා හොඳටම බය වෙලා ඒ රුවත් එක්ක කතා කරනවද නැද්ද කියලා තමයි බැලුවේ. ඉතින් එයා එකපාරටම පස්ස හැරිලා බැලුවා. එතකොට දැක්කේ වෙන කවුරුත් නෙමෙයි. එයා දැක්කේ තමන්ගේ උසට සමාන උසක් තියෙන කාන්තාව. ඉතින් ඒ කාන්තාව අතුපාට කපායකින් සැරසලා තමයි හිටියේ. එයා උඩට සර්ජිකල් මාස්ක් එකක් දාගෙන හිටියා. ඉතින් ඒ කාන්තාව හරිම උමත් කාන්තාව. ඉතින් මියාගෝ බය වෙන එක නවත්තලා ඒ ගෑනු කෙනත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඉතින් ගෑනු කෙනා උඩට අතක් උස්සලා මියාගෝට ආයි දුන්නා. ඉතින් මියාගෝ ඒ ගෑනු කෙනත් එක්ක කතා කරන්න නැස්ති වුණා. එකපාරටම ඒ ගෑනු කෙනා මියාගෝගෙන් ඇහුවේ මම ලස්සනද කියලා. ඉතින් මියාගෝ ඒ කතාවෙන් ටිකක් දිගැසීමකට පත් වුණා. ඉතින් මියාගෝ අඬ ඇරලා උත්තර දුන්නා. ඔව් ඔයා ටිකක් ලස්සනයි. සැබවින්ම එහෙම කියපු මියාගෝ කට කොණින් hina වෙලා ඒ ගෑනු කෙනා දිහා බලන් හිටියා. ඉතින් මියාගෝ පස්සේ ඒ ගෑනු කෙනාව අතහැරලා තමන්ගේ ගමන යන පාර පිටත් වුණා. මට තරක් නෑ මං ගිහින් එනවා කියලා මියාගෝ ඒ ගෑනු කෙනාට කිව්වා. ඉතින් මියාගෝ ඒ කියපු කතාවට ඒ ගෑනු කෙනාගේ පිළිතුරක් ලැබුණේ නෑ. මියාගෝ ඒ ගෑනු කෙනා දිහා දියුණු බැලුමක් තිබුණා. ඉතින් ඒ මියාගෝ දිහා ඒ ගෑනු කෙනා දියුණු බැලමකින් බලාගෙන හිටියා. මේක මියාගෝට ටිකක් බිය වඩවන සුළු කාරණාවක්. ඉතින් මියාගෝ ඒ ගෑනු කෙනා දිහා දියුණු බැලමක් බලලා තමන්ගේ ගමනේ යන්න පිටත් වුණා. මම මියාගෝට දුරේ යන්න ඕනේ. මියාගෝ දුරට යනකොට ඒ ගෑනු කෙනා මියාගෝව කරගෙන දුවලා ඉන්න මියාගෝගේ ඉස්සරහින් හිටගත්තා. ඉතින් මියාගෝ ඇහුවා ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ ගෑනු කෙනා තමන්ගේ මාස් එක ගලවලා මියාගෝගෙන් ඇහුවා මම ලස්සනද? ඒ ගෑනු කෙනාගේ කන තිරිලා තිබ්බා. ඒ ගෑනු කෙනා මොකක්ද උත්තර දාන්නේ කියලා බලාගෙන හිටියා. ඉතින් ඒ යක්ෂ ගෑනු කෙනාගේ මුලින් නිදෙන්න මියාගෝ පුළුවන් උත්තරින් හයියෙන් කියනවා. ඉතින් මියාගෝ තමන්ගේ කන බේරගන්න ජීවන් උත්තරින් හයියෙන් ගන්න පටන් ගත්තා. ඒ යක්ෂණිය මියාගෝගේ අත තදින් අල්ලගෙන හිටියා. ඉතින් මියාගෝට කර කියා ගන්න දෙයක් නැති වුණා. මියාගෝ තමන්ට පුළුවන් උත්තරින් හයියෙන් උත්තරින්ම වෙන්දීලා කෑදරුවා. මියාගෝව බේරගන්න කවුරුත් ආවේ නැහැ. ඒකේ ඒ පාර මහා පාළුවට ගිහින් ඉන්නවා. ඉතින් මියාගෝට කර කියා ගන්න දෙයක් නැති වෙලා මියාගෝ අසන තත්ත්වයකටපත් වුණා. ඉතින් මේ වියරු යක්ෂණිය මියාගෝ දිහා බලගෙන වියරු විදියට hina වෙන්න පටන් ගත්තා. ඉතින් මියාගෝට ඉතා අන්ත අසරණ තත්ත්වයකටපත් වුණා. ඉතින් මියාගෝට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඉතින් මේ යක්ෂණිය තමාදී තිබ්බ කතරක් අරගෙන ඒක මියාගෝගේ මුල ළඟින් පස්සේ මියාගෝගේ කට අනුකම්පා විරහිතව කපන්න පටන් ගත්තා. ඉතින් මියාගෝගේ ඇස් දෙක රතු පැහැයට හැරවිලා පස්සේ අතුරු වෙලාම යන්න ගියා. ඒකේ තේරුම මියාගෝව රුදුරු මරුවක් කැඳන් ගියා කියලා. අවුරුද්දා උදේ 6 විතර පාරේ ගිය මිනිස්සෙක් මේ මියාගෝගේ ඉසල මනසිරුව දැකලා තිබ්බා. ඉතින් පස්සේ ගම්මු එක්රැස් වෙලා මේ මියාගෝගේ ඉසල මනසිරුව දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ගමේ මිනිස්සු කතා වුණා කවුරු මේ මිනිමරුම කරන්නේ නැද්ද කියලා. මිනිමරුවා මේ මනසිරුව අතහැරලා දාලා යන්න ගිහින් තිබ්බා. ඒ ගමේ මිනිස්සු එක දිනෙක දන්නවා කවුද මේ වැඩේ කරේ කියලා. ඒ තමයි කුචිසකියෝ. ඉතින් අපි ඉස්සරහට තව වීඩියෝ එකකින් මේ කුචිසකියෝ ගැන කතා කරමු.